කෙල්ලෙක් කසාද බඳින්න ලැහැත් වෙනකොට අම්මලා තාත්තලා දෑවැද්දයි හදන්නේ. බැංකු පොතයි පුරවන්නේ. බඩු ටිකයි ගෙදෙට ගේන්නේ. අඳින්න සාරි ටිකයි ආභරණ ටිකයි ලැහැත්ති කරන්නේ. කෝ කෙල්ලගේ සුගතියට අවවාද කෝ? අද කාලේ නැටුම් පන්ති යවනවා විවාහ වෙන්න මාසෙකට කලින්. අර මේ මඟුල් ඇඳුම දාලා කෙල්ලට සොකරි නටන්න. ලෝකෙට නටවල බඳින කෙල්ල නටවල ලෝකෙ හිනස්වන්න. ලැජ්ජයි. බඳින දවසේම ගෑණි තියනවා ගණිකා මණ්ඩමේ. බඳින දවසේම ගෑණි වෙසඟනක් කරනවා. මිනිස්සු මැද අම්මලා තාත්තලා මැද ඒකි නටවනවා. කෝ බිරින්දෑවරු, කෝ බිරින්දෑවරු. ඒ නිසා හරියට බිරිඳගේ වගකීම හරියට කරනවා නම් ඔවුන් දෙව්ලොව උපදිනවා. මේ වගේ උතුම් බිරිඳක් යම්කිසි පිරිමියෙකුට ලැබෙනවා නම් ඒ පිරිමියා වාසනාවන්තයි. ඊළඟට බලන්න විසාකා වනාහි තරුණ කතා. ඇය සෝහන් වුණේ අවුරුදු 7ේදී. දැන් විසාකා කොහෙද ඉන්නේ? නිම්මාන රති අගරජිනී සුනිම්මිත දිව්‍ය රාජයාගේ බිරිඳ. සක්දෙවිඳුත් ඉක්මවලා ගිහිල්ලා. අනේපිඩු සිටුතුමත් ඉන්නේ තුසිතේ. අනේපිඩු සිටුතුමත් ඉක්මවලා ගිහිල්ලා. බිම්බිසාර රජුරු ඉන්නේ චාතුම් මහරජගේ. ඔහුද ඉක්මවා ගිහිල්ලා. විසාකා අවුරුදු 7න් සෝවාන් වුණේ. මිගාර සිටුතුමාගේ පුතාට බිරිඳක් සොයද්දී එක එක නගරෙන් යනකොට විසාකා ඉන්න නගරයටත් ආවා බ්‍රාහ්මණවරු. ඊට පස්සේ එදා වැස්ස දවසක්, කෙල්ලන්ගේ උත්සව දවසක්. කෙල්ලෝ ටික වැස්ස වැහි පොද වැටෙනකොට දුවගෙන ආවා මේ ප්‍රජා ශාලාවකට වගේ. එක මණ්ඩපයකට දුවගෙන ආවා. ඒ කෙල්ලන් 500 තුලම බ්‍රාහ්මණවරු බැලුවා පංච කල්යාණේ නැහැ. කුමක්ද මේ පංච කල්යාණය? කේශ කල්යාණයයි. හිසෙන් කඩාගෙන වැටුණ කේශ කලාපේ තියෙනවා පොළොවේ ඉඳලා අඟල් 4ක් විතර උඩින් මුහුදු රැල්ල වගේ කෙස් ටික නැමිලා තියෙන්නේ. ඒ කේශ කල්යාණය. දන්ත කල්යාණේ සුදු දත් තියෙනවා විවර නැති එක ගානට. ඒ දන්ත කල්යාණය. ඊළඟට හැම තියෙනවා රැලි වැටෙන්නේ නැතුව පිරිපුන් හරි පෘෂ්ටිමත් රැලි ගහෙන්නේ නැහැ. ඒ තමයි ඒ චවි කල්යාණය. ඊළඟට තියෙනවා මාංශ කල්යාණය. ඇටකොඩු ශරීරේ පේන්නේ නැහැ. ඊළඟ වයක් කල්යාණේ තියෙනවා නාකි ගතියක් පේන්නේ නැහැ. තරුණ බවම පේනවා. බැලුවා කුමාරිකාව 500 තුලම නැහැ. ඔන්න වැස්සේ මැදක් යනකොට හිමී දෙනවා ගෑන් ළමයි. ඉතින් බ්‍රාහ්මණවරු දුරදීම දැක්කා පංච කල්යාණේ තියෙනවා දන්ත කල්යාණේ හැර. දත් ටික බලන්න ඕන නිසා කිව්වා මේ කුමාරිකාව විවාහ ගත්තොත් එහෙම කවුරු හරි ඒ කොල්ලට වතුර නැතුව මැරෙන්න වෙනවා කිව්වා. එතකොට විසාකා ඇහුවා මොකක්ද ඒ කියපු කතාව? අන්න දන්ත කල්යාණි දැක්කා. නෑ අපි කිව්වේ මේ වැස්ස වෙලාවට මේ කුමාරිකාව ඔක්කොම දුවගෙන ආවා. ඔබ හිමීට ආවා. ඔබගේ ස්වාමියා අනාගතේ කෑම කනකොට බත් ගුලියක් උගුරේ හිර වෙලා වතුර අරන් වරෙන් කියනකොට ඔයා යන විදිහට ගිහිල්ලා එනකොට මිනිහා මැරිලා. ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණවරුනි ධර්මයේ වරද්දා ගන්න එපා. 4 දෙනෙක් දුවන්න හොඳ නැහැ කිව්වා. රාජාභරණෙන් සැරසුන රජුරුව දුවන්න හොඳ නැහැ. අශෝභනයි. මංගල ඇත් රජා දුවන්න හොඳ නැහැ. අශෝභනයි. ඔහු ඈත් ගමනින් යන්න ඕන.
තාපසීන් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා දුවන්න හොඳ නෑ අශෝභනයි. කෙල්ලෝ දුවන්න හොඳ නෑ කිව්වා. කියන බ්‍රාහ්මණවරුනි කෙල්ලන් දුවන්න හොඳ නැත්තේ හේතුවක් ඇතුව කිව්වා. ඒ හේතුව තමයි කිව්වා අපි කෙල්ලෝ අනාහේ විකුණන්න තියෙන භාජන වගේ කිව්වා. විසාකා විකුණන්න තියෙන භාජනයකට සීරීමක් ආවත් වටිනාකම අඩු වෙනවා කිව්වා. ඒ නිසා අපි මේ දුවනකොට පය පැකිල්ල වැටිලා අතක් පයක් කැඩුනොත් එහෙම කොර කෙල්ලක් කිය අතපය කැඩුන කෙල්ලක් කිය අබ්බගාත කෙල්ලක් කිය කියලා අපේ අම්මලාට අපිව හරියට දීග දෙන්න බෑ කිව්වා. කොහොමද විසාකා ශරීරයේ සීරීමක් වෙනවටවත් කැමති නෑ. චරිතයට කැලලක් ගැන නෙවෙයි මේ කිව්වේ. විසාකා ශරීරයේ සීරීමක් සිදුවීම පවා දෙමව්පියන්ට නින්දාවක් විදියට නම් සලකන්නේ. චරිතේ රැක ගැනීම ගැන කවර කතාවද? පුංචි කාලේ ඉඳලා ගෙදරට කෙල්ලෙක් ඉපදුන ගමන්ම අම්මලාට තාත්තලාට එන බර තමයි කණ්ඩ බොන්න දෙන එකවත් අඳින්න දෙන එකවත් නෙවෙයි කෙල්ල රැකගන්න එක. පුංචි කාලේ ඉඳලා මොන්ටිසෝරි යනවා ගෙන්නගෙන එනවා ඉස්කෝලේ යනවා ගෙන්නගෙන එනවා පන්ති යනවා ගෙන්නගෙන එනවා අයියට කියනවා නංගි ගෙන්නන වරින් ඉක්මනට ඵලයක් දැන් දුව පන්ති ඇරෙන වෙලාව මෙච්චර මහන්සි වෙටි කෙල්ල රැකගන්න. ඒකේ හොරෙන් චරිතේ නහගත්තොත් එහෙම කොහේ යයිද? අම්මා මෙතෙක් කාලයක් දරපු උත්සාහය තාත්තා මෙතෙක් කාලයක් දරපු උත්සාහය ඒ වගේ අහිංසක කෙල්ලෙක්ගේ චරිතය යම්කිසි කොල්ලෙක් නැසුවොත් ඒක කොහේ යයිද? අච්චර අම්මලා තාත්තලා පන්ති යනකොට ගියේ පන්ති එනකොට ගෙන්නගෙන එන්න ගියේ ඉස්කෝලේ ඇරලවන්න ගියේ විභාග ලියලා ඉවර වෙනකල් එළියට වෙලා ඉන්නේ මොන කෙහෙල් මලකටද? කෙල්ලෙක් රැකගන්න ගැනීම පිණිසයි. එතකොට ඒ ධර්මයේ ස්ත්‍රියක් ආරක්ෂා කළේ නැත්තම් ඔවුන් බොහෝ පෞරස් කරගන්නවා. මේ විසාකාව වනාහි ශරීරයේ සීරීමක්වත් වෙන්න දෙන්නේ නැහැ. අම්මලා අපිව රැක්කා කියලා. ඈ නිම්මාන රතේ